ආයුබෝවන් යාළුවනේ 2026 ජනවාරි මාසයේ සහ පෙබ්‍රවාරි මාසයේ යන අලුත්ම තමිල් බොලිවුඩ් හොලිවුඩ් මූවිස් ටික මොකක්ද කියලා ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. අපේ YouTube නාලිකාවට අලුතෙන් පැමිණෙනවා. අපි YouTube නාලිකාව subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා තියාගන්න. ඉදිරියේ දෙන සෑම මූවි එක පිළිබඳ තොරතුරු මොකට එතකොට පහසුවෙන් දැනගැනීමට හැකි වෙනවා. එහෙනම් යාළුවනේ අපි අද වීඩියෝ එක පටන් ගමු. තලපති විජයගේ ජනනායකන් මූවි එක. තලපති විජයගේ ජනනායකන් මූවි එක ජනවාරි මාසයේ 10 වෙනිදා තිරගත වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණා. එම අවස්ථාවේදී එම චිත්‍රපටයට විරුද්ධව නඩුවක් පැවරුවා ඉන්දියාවේ මහාධිකරණයේ. එම නඩුව මගින් එම චිත්‍රපටය පැමිණෙන දවස කල් ගියා. නමුත් තාම ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැත. තලපති විජයගේ ජනනායකන් මූවි එක පෙබ්‍රවාරි මාසයේ මුල් භාගයේ එනවා කියලා තමයි අපිට දැන් නවතම තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒ මූවි එක ආවම මේ මූවි එක රිලීස් වෙන දවස පිළිබඳව කියනවා. ඒ මූවි එක පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපේ පරණ වීඩියෝස් හරහා ගිහිල්ලා ජනනායකන් මූවි එකේ පැරණි තොරතුරු උඹට බල ගැනීමට හැකි වෙනවා. ඊළඟට අපි බලන්න යන මූවි එක තමයි ශිවකාර්තිකේයන්ගේ පරාශක්ති මූවි. මේ මූවි එක ජනවාරි මාසයේ ඉතාමත් හොඳ ආදායම් වාර්තාවක් ලබා ගත්තා. මේ මූවි එකේ ප්‍රධාන නළුවා තමයි ශිවකාර්තිකේයන්. ප්‍රධාන නිලියට රඟපාන්නේ ශ්‍රී ලීලා, මේ තව ජේම් රවි, අදර්වා යන්නේ ඉන්දියාවේ ප්‍රබල නළු නිළියන් මේ චිත්‍රපටයේ සිටින. මේ චිත්‍රපටයේ කතා පාඨය තමයි හින්දි නෙවෙයි දමිළ වෙනුවට දමිළ භාවිත කිරීම තමයි මේකේ ප්‍රධාන කතාව වෙන්නේ. හින්දි වලට විරුද්ධ වීම තමයි මේකේ ප්‍රධාන කතා මාලාව වන්නේ. මේ මූවි එක දැන් රිලීස් වෙලා තියෙනකොට බලන්න ඕනේ. ඒක ලින්ක් අපි බලන්න දාලා තියෙනවා. ඔයාලට ෆිල්ම් එක ගිහිල්ලා බලන්න පුළුවන්.